උදව් කරලා තියෙනවද? මේක ඒ වගේ කතාවක්. නදීෂ කියන්නේ තරුණ පුරාවිද්‍යා ගවේෂිකාවක්. ඇය පුරාවිද්‍යා ගවේෂණ කටයුතු සඳහා දේවාලයක් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට යාමේදී ඇයට දේවාලයේදී සිදු වූ භයානක සිදුවීම් කිහිපයකට මුහුණ දෙන්න සිදු වුණා. ඇයගේ කණ්ඩායමේ සිටි ඇයට අමතරව පිරිමි දෙදෙනෙකු හා එක් කාන්තාවක්. පෙර සිදු කෙරුණු ගවේෂණ කටයුතු වල භයානක බව නිසා අනෙක් ගැහැණු ළමයා කණ්ඩායමෙන් ඉවත් වුණා. නදීෂා පිරිමි පුද්ගලයන් දෙදෙනා සමග තම වැඩ කටයුතු ඉදිරියට කරගෙන ගියා. නැවතත් නගරයට පැමිණ තම කාර්යාලයේ වැඩ කරමින් සිටි නදීෂාට දිනක් රාත්‍රියේදී සිහිනයක් පෙනුණා. නදීෂාගේ ලොකු අයියා මීට වසර ගණනකට පෙර පිළිකා රෝගයක් හේතුවෙන් මිය ගියා. නදීෂා රෑ සිහිනෙන් තම මියගිය අයියාව දුටුවා. අයියා පැමිණ නදීෂාගේ සුවදුක් විමසා ඇය අතට ලියුමක් දුන්නා. එම ලියුමේ අපැහැදිලි අකුරු කීපයක් සමග 12:30 යනුවෙන් විශාල අකුරින් ලියලා තිබ්බා. ඊට පහළින් මල් කලඹක වැනි රූපයක් නදීෂාගේ මනසේ අපැහැදිලි ලෙස ඇඳිලා තිබ්බා. පෙර ගවේෂණයේදී දේවාලය පිළිබඳ සෙවීමේදී නදීෂාගේ ඇඟට ඇතුළු අමනුෂාත්මය නදීෂාට වරින් වර කරදර කළා. නදීෂාට වරින් වර පියවි සිහිය නැති වී අවසිහියෙන් මෙන් ඒ මේ අත ඇවිදිමින් කෑ ගසන්නට වුණා. මේ අතර නදීෂා තම අයියාව සිහිනෙන් දැකීමද ඇයට පුදුමයට කාරණයක් වුණා. නදීෂා නිවසේ කෑම පිළියෙල කරමින් සිටින අතරතුර දිනක් ඇයට මහ පුලුටු ගඳක් ආග්‍රහණය වුණා. එම ගඳ බිත්තර බදින පිළී ගඳකට සමාන වුණා. මේ වෙලාවේ නදීෂා සිහිය නැතුව ඇද වැටුණ අතර ඇගේ සැමියාවිත් ඇයව අල්ලාගෙන ඇඳ මත තැබුවා. නැවත ටික වේලාවකින් අවදි වූ ඇයට තමා යමක් සිහිනෙන් දුටුවා වගේ මතකයක් තිබ්බා. ඒත් ඒ කුමක්ද කියලා ඇයට මතක නැති වුණා. ඇය නැවතත් කුසියට ගොස් ආහාර පිළියෙල කර කෑම කා නිදා ගැනීමට පැමිණියා. ටික වේලාවක් නිින්දෙන් පසු ඇයට මැදියම් රැයේ කවුරුන්ද කතා කරන ශබ්දයක් ඇසී අවදි වුණා. ඇය අවදිව සාලයට ගොස් වෙලාව පිරික්සා බලන විට ඇය දුටුවේ වෙලාව 12:30 ගියාය. ඇයට තම අයියා පැමිණ දුන් ලියුම මතක් වුණා. ඇය වටපිට බැලුවේ ඉතාමත් පුදුමයට පත්ව. මේ වෙලාවේ ඇයට ජනෙලෙන් කහ පාට ඇඳුමක් ඇඳගත්ත පුද්ගලයෙක් තමා දෙස බලා ඉන්න ආකාරය දැක්කා. ජනේලය අසලට මදක් ලං වූ ඇය තම ලොකු අයියා කහ පැහැති කමිසයක් හා කළු කලිසමක් හැඳ තමා දෙස බලා ඉන්න ආකාරය දැක්කා. මේ නිමහත් සතුටටපත් වන නදීෂා පියවරක් ඉදිරියට තබන විට ඇය පිටුපසට තල්ලු වී ඇය නැවතත් අවසිහියෙන් කෑ ගහන්නට විය. නදීෂාගේ සැමියා ඇයව සංසුන් කිරීමට උත්සාහ දැරුවද ඒ සාර්ථක නොවිය. වෙනදාටත් වඩා වැඩියෙන් කෑ ගසමින් බිත්තිය සූරමින් නදීෂා තම ශරීරයට වද දෙමින්
දැකලුවා. මේ අතරතුර නදීෂාට සිහිනෙන්නේ තම අයියාව පේනවා. ඔහු නදීෂා ළඟට ඇවිත් බය වෙන්න එපා නදී, ඔයා යන්න, ගිහින් නිදා ගන්න කියලා කිව්වා. මේ වෙලාවේ එකපාරටම නදීෂාට ක්ලාන්තයක් හැදුණා. ඇයගේ සැමියා ඇයව පුටු සිටියේ ඇල කරලා තිබ්බා. ටික වේලාවකින් නදීෂා නින්දෙන් අයියේ යන්න එපා, මාව දාලා යන්න එපා කියලා කෑ ගහන්න ගත්තා. නදීෂාගේ සැමියා නදීෂාව ඇහැරවා වතුර වීදුරුවක් ඇගේ අතට දුන්නා. සෙමින් වතුර වීදුරුව පී ඇය නැවත නිදාගත්තා. පසුදා උදැසන ඇය අවද වී කුස්සියට යන විට ලිප ළඟ වතු සුද්ද මල් කිහිපයක් වැටිලා තිබුණු දුටු ඇයට නැවතත් ඇහි දුටු සිහිනේ අයියාතුන් ලියුමේ තිබූ රූපය මතක් වුණා. ඇය හඬා වැටුනේ තම ලොකු අයියා මතක් වෙලා. මේ සිදුවීම් දාමෙන් පසු ඇයට නැවත කිසිදාක දේවාලයේදී ඇඟට ඇතුළු අමනුෂ්‍යාත්මයෙන්ද කුමන හෝ අමනුෂ්‍යාත්මයකින්ද කරදරයක් වුණේ නැහැ. ඔයාට මේ වගේ මියගිය නෑදෑයන් හීනෙන් පෙනිලා තියෙනවද? ඔවුන් උදව් කරලා තියෙනවද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මීළඟ වීඩියෝ එනතෙක් අඳුරු සත්‍ය නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.